ව්‍යාපාරික ලෝකය කියන්නේ විශ්වාසය මත ගොඩනැගුණු දෙයක් නේද? ඒ විශ්වාසය රැකෙන්න නම් හැමෝම සෙල්ලම් කරන්න ඕනේ එකම නීතිමාලාවකට අනුව. ඉතින් සමාගම් තමන්ගේ මූල්‍ය තත්වය වාර්තා කරද්දී මේ සාධාරණත්වය, මේ ස්ථාවරත්වය සහතික වෙන්නේ කොහොමද? අන්න ඒ ගැන තමයි අද අපි මේ විග්‍රහයෙන් ගෙවුරටම කතා කරන්න යන්නේ. හරි. මෙන්න මෙහෙම හිතමුකෝ. සමාගමක ලාභය එකපාරටම 50කින් විතර උඩ යනවා. ආයෝජකෙක් විදිහට බැලුවම මේක මාරම හොඳ ආරංචියක් නේ. ඒත් පොඩක් හිතන්න මේ ඉලක්කම් පිටිපස්සේ තියෙන්නේ ඇත්තටම සමාගමේ දියුණුවක්ද එහෙම නැත්නම් වෙන මොකක් හරි කතාවක්ද? අන්න එතන තමයි විශ්වාසය කියන ප්‍රශ්නේ මතුවෙන්නේ. අපි කොහොමද මේ ගණන් ඇත්තද කියලා හරියටම දැනගන්නේ? හරියට මෙහෙම දෙයක්. මැච් එකක් යන අතරමංගා එක ටීම් එකක් කියනවා හරි අද ඉඳන් අපි ගහන සික්සර් එකකට ලකුණු 10යි කියලා ඊට පස්සේ ඒගොල්ලෝ දිනුවා කියලා කිව්වොත් ඒක සාධාරණද? පිස්සු නේද? අන්න ඒ වගේ තමයි. සමාගමකුත් ලාභ ගණන් කරන රූල්ස් වෙනස් කරලා අපි ගොඩක් ලාභ ලැබුවා කිව්වොත් ඒක ඇත්ත දිනුවක් නෙවෙයි. ඒක නිකම්ම නීති පොත වෙනස් කිරීමක් විතරයි. එතකොට අර ක්‍රිකට් මැච් එකේ වගේ හිතුමතේට නීති වෙනස් කරන එක නවත්තන්න හැමෝම එකම විදිහට සෙල්ලම් කරන බවට වග බලා ගන්න තමයි අපිට LKS8 ඒ කියන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතිය අංක 8 තියෙන්නේ. මේක තමයි මේ ගේම් එකේ ඔෆිෂල් රූල් බුක් එක. මේ ප්‍රමිතියේ හරියම හදවතම තමයිනේ. ඒ කියන්නේ මේක නිකම්ම නීති ටිකක් ලියපු පොතක් නෙමෙයි. මේකේ අරමුණ තමයි ආයෝජකයන්ට, විශ්ලේෂකයන්ට, ඒ කියන්නේ මේ ගණන් දිහා බලන ඕනෑම කෙනෙක්ට කිසිම සැකයක් නැතුව මේ තොරතුරු විශ්වාස කරන්න පුළුවන් ශක්තිමත් පදනමක් හදන එක. මොකද අන්තිමට හැමදේම රැඳලා තියෙන්නේ විශ්වාසය මතනේ. හරි. එතකොට මොනවද මේ ගිණුම් කරන ප්‍රතිපත්ති කියන්නේ? හරිම සරලයි. ඒක හරියට සමාගමක මූල්‍යමය DNA එක වගේ. එයාලා තමන්ගේ වත්කම් වල වටිනාකම තක්සේරු කරන්නේ කොහොමද? ආදායම් ගණන් කරන්නේ මොන ක්‍රමයකටද? ඔය වගේ හරිම තීරණාත්මක දේවල් ඔක්කොම තීරණය වෙන්නේ අනේ ප්‍රතිපත්ති වලින් තමයි. LKS 8 එකේ තියෙන රන් රීතියක් තමයි ස්ථාවරත්වය. ඒ කියන්නේ කන්සිස්ටන්සි. හිතන්නකෝ සමාගමක් එක අවුරුද්දක එක විදිහකට ලාභ ගණන් කරලා ඊළඟ අවුරුද්දේ තව විදිහකට ගණන් කරොත් අපිට කොහමද මේ අවුරුදු දෙක සංසන්දනය කරන්නේ? බෑනේ. ඒක හරියට Apple එක දොඩම් සංසන්දනය කරනවා වගේ වැඩක්. ඉතින් සාධාරණව සංසන්දනය කරන්න නම් මේ ස්ථාවරත්වය කියන එක අත්‍යවශ්‍යමයි. හරි. දැන් අපි ඉන්නේ මේ කතාවේ හරිම වැදගත් තැනකට. සමාගමක් මුඛකාරී වෙනසක් කරන්න තීරණය කළොත් ඒක කරන්න ප්‍රධාන විදි දෙකක් තියෙනවා. එකක් තමයි අතීතාවර්ජන ක්‍රමය. ඒ කියන්නේ ටේප් එක රිවයින්ඩ් කරලා අතීතයටත් ගිහින් ඒක වෙනස් කරනවා. අනිත් ක්‍රමය තමයි අනාගත අපේක්ෂිත ක්‍රමය. ඒ කියන්නේ අතීතයට අත නොතියා ෆාස්ට් ෆෝවර්ඩ් කරලා ඉස්සරහට විතරක් බලපාන විදිහට වෙනස කරන එක. හොඳයි. අර රිවයින්ඩ් සහ ෆාස්ට් ෆෝවර්ඩ් කතාව ඔළුවේ තියාගන්න. දැන් අපි බලමු පළවෙනි ප්‍රධාන අවස්ථාව. ඒ කියන්නේ සමාගමකට තමන්ගේ ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් කරන්න සාධාරණ හේතුවක් තියෙනකොට මොකද වෙන්නේ කියලා. මතක තියාගන්න මේක හිතු වෙලාවට කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. මේක හරිම වැදගත් කාරණයක්. ප්‍රමිතිය හරිම පැහැදිලි. සමාගමකට ඕන විදියට ප්‍රතිපත්ති වෙනස් කරන්න බෑ. ඒකට හරිම තද කොන්දේසි දෙකක් තියෙනවා. එකක් අලුත් ප්‍රමිතියකින් ඒක කරන්නම ඕන කියලා නියම කරන්න ඕන. එහෙම නැත්නම් කරන වෙනසෙන් මූල්‍ය වාර්තා දිහා බලන අයට ලැබෙන තොරතුරු වල වටිනාකම, ඒ කියන්නේ ගුණාත්මක භාවය පැහැදිලිවම වැඩි වෙන්න ඕන. ඉතින් හිතමුකෝ ප්‍රතිපත්තියක් වෙනස් කරන්න අවසර ලැබුණා කියලා. එතකොට ඒක කරන්න ඕන අර අපි කතා කරපු අතීතාවර්ජන ක්‍රමයට. ඒ කියන්නේ මොකද්ද? සමාගමට සිද්ධ වෙනවා Tamanගේ මූල්‍ය ඉතිහාස පොත් ආයෙත් ලියන්න. අලුත් නීතිය මුල ඉඳන්ම තිබුණා වගේ හිතලා ගිය අවුරුද්දවල වාර්තා පවා ගලපන්න ඕන. එතකොට තමයි අවුරුද්දෙන් අවුරුද්දට සංසන්දනීය කිරීමේ හැකියාව නැති වෙන්නේ නැත්තේ. හරි. දැන් අපි යමු දෙවෙනි අවස්ථාවට. බලන්න බිස්නස් ලෝකය කියන්නේ අවිනිශ්චිත දේවල් වලින් පිරුණු තැනක්. හැමදේම අඟලටම මනින්න බැහැනේ. සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා අත්දැකීම් එක්ක දැනුම එක්ක අනුමාන කරන්න. අපි මේවට කියනවා ඇස්තමේන්තුව කියලා. ඉතින් කාලයත් එක්ක මේ ඇස්තමේන්තු යාවත් කාලීන කරන්න සිද්ධ වෙනවා. මොනවද මේ ඇස්තමේන්තු කියන්නේ? මෙන්න ප්‍රායෝගික උදාහරණ ටිකක්. හිතන්න ණයට බඩු දුන්නම ඒකෙන් කොච්චර මුදලක් ආයෙ ගන්න බැරි වෙයිද කියන එක. නැත්තම් අලුතින් ගත්ත මැෂින් එකක් අවුරුදු කීයක් විතර හොඳට වැඩ කරයිද කියන එක. වොරන්ටි වලට කොච්චර වියදමක් යයිද? ඔන්න ඔය වගේ දේවල් තමයි ඇස්තමේන්තු කියන්නේ. මේවා අනුමාන.
මෙතන තියෙනවා හරිම වැදගත් තීරණාත්මක කාරණයක්. ඇස්තමෙන්තුවක් වෙනස් කරනවා කියන්නේ කලින් කරපු එක වැරදි කියලා පිළිගන්නවා කියන එක නෙවෙයි. නෑ. ඒකෙන් කියවෙන්නේ අලුත් තොරතුරු හම්බ වුණ නිසා, එහෙම නැත්නම් අත්දැකීම් වැඩි වුණ නිසා දැන් අපිට පුළුවන් කලින්ග වඩා හොඳ අනුමානයක් කරන්න කියන එක. ඒ කියන්නේ ඒක දියුණු වීමක්, වරදක් නිවැරදි කිරීමක් නෙවෙයි. ඉතින් ඇස්තමේන්තුවක් වෙනස් කරද්දි මොකද කරන්නේ? අපි අර රිවයින්ඩ් කරන්නේ නැහැ, අතීතයට යන්නේ නැහැ. අපි ගන්නේ ඉදිරිය බලන ප්‍රවේශය. ඒ කියන්නේ අතීත වාර්තා තිබ්බ විදියටම තියෙනවා. අලුත් ඇස්තමේන්තුවේ බලපෑම ගණන් ගන්නේ මේ අවුරුද්දයි ඉස්සරහට එන අවුරුද්ද වලටයි විතරයි. හොඳයි. දැන් අපි එනවා තුන්වෙනි සහ අවසාන අවස්ථාවට. සමහර වෙලාවට වෙන්නේ ඇස්තමේන්තුවක වෙනසක් නෙවෙයි, පැහැදිලිවම ලොකු වරදක් එහෙම නැත්නම් දෝෂයක්. කලින් අවුරුද්දක වාර්තාවකේම පැහැදිලි දෝෂයක් හොයාගත්තොත් එතකොට මොකද කරන්නේ? දෝෂයක් කියන්නේ මොකක්ද? හොඳයි. ඒක සරලවම ගාණක් වැරදිලා එකතු කිරීමක් වෙන්න පුළුවන්. නැත්නම් ගිනුම් කරන නීතියක් වැරදිට පාවිච්චි කිරීමක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කරුණ නොසලකා හැරීමක්. ඊටත් එහා ගිහින් වංචාවක් වුණා දෝෂයක් විදිහට තමයි සැලකෙන්නේ. හරියට අර ප්‍රතිපත්තියක් වෙනස් කළා වගේම තමයි බරපතල දෝෂයක් හම්බුනාමත් කරන්න ඕන. ආයෙත් අතීතයට යන්න ඕන. අපි ඒකට කියන්නේ අතීතාවර්ජන ප්‍රතිසංස්කරණයක් කියලා. ඒ කියන්නේ ඒ වැරද්ද කවදාවත් වුණේ නෑ වගේ හිතලා අතීත වාර්තාවල ඉලක්කම් පවන් නිවැරදි කරන්න ඕන. වාර්තාව පිරිසිදු කරන්න ඕන. ඒත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. නීතිය කිව්වට අතීතයට යන්න කියලා ඇත්ත ජීවිතයේදී සමහර වෙලාවට ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. සමහර විට අවුරුදු ගානකට කලින් තොරතුරු හොයාගන්නම නැති වෙන්න පුළුවන්. අන්න එහෙම වෙලාවක මොකද්ද කරන්නේ? ඕක තමයි ප්‍රායෝගික ලෝකයේ තියෙන අභියෝගය. හොඳ වෙලාවට ප්‍රමිතිය මේ වගේ තත්ත්වයන්ට විසඳුමක් දීලා කියනවා. ඒකට තමයි කියන්නේ අප්‍රායෝගික කියලා. ඒ කියන්නේ සමාගමක් සාධාරණව උපරිම උත්සාහයක් දරලත් අතීතයට ගිහින් ඒ වෙනස කරන්න බැරි නම් එතනදී යම් සහනයක් ලැබෙනවා. මේකෙන් පේනවා මේ නීති නිකම්ම වියලි නීති නෙවෙයි, ප්‍රායෝගික බවකුත් තියෙනවා කියලා. හැබැයි නිකම්ම ආපෝ මේක කරන්න බෑ කියලා කියන්නත් බෑ. අප්‍රායෝගිකයි කියලා කියන්න නම් ප්‍රමිතියේ තියෙන පැහැදිලි කොන්දේසි සපුරන්න ඕන. උදාහරණයක් විදිහට ඒ වෙනසේ බලපෑම හරියටම ගණන් කරන්න බැරි නම් එහෙම නැත්නම් අවුරුදු ගානකට කලින් කලමනාකාරීත්වය මොන වගේ අරමුණකින් ඒ තීරණය ගත්තද කියලා අදිනම් අනුමාන කරන්න අවශ්‍ය වෙනවනම් අන්න ඒ වගේ අවස්ථාවලදී තමයි මේක අප්‍රායෝගික වෙන්නේ. මෙන්න තවත් හරිම වැදගත් රීතියක්. අපි කියනවනේ hindsight is 2020 කියලා. ඒ කියන්නේ සිද්ධියක් වුණාට පස්සේ ඒ දිහා ආපහු හැරිලා බලනකොට හැමදේම පැහැදිලි. හැබැයි ප්‍රමිතිය හරිම තදින් කියනවා අතීත කාලයක් නිවැරදි කරද්දී අද තියෙන දැනුම. ඒ කියන්නේ මේ hindsight එක පාවිච්චි කරන්න බෑ කියලා. පාවිච්චි කරන්න ඕනේ ඒ කාලේදී ලබා ගන්න තිබුණු තොරතුරු විතරමයි. අන්න ඒකට තමයි ඒක සාධාරණ වෙන්නේ. හොඳයි. එහෙනම් අපි දැන් ප්‍රතිපත්ති වෙනස් කිරීම, ඇස්තමේන්තු සංශෝධන සහ දෝෂ නිවැරදි කිරීම ගැන කතා කළා. දැන් මේ කෑලි ඔක්කොම එකට එකතු කරලා ලොකු චිත්‍රය දිහා බලමු. ඇයි මේ නීති මෙච්චර වැදගත් වෙන්නේ? අන්තිමට බැලුවම මේ LKS8 කියන ප්‍රමිතිය හරියට ශක්තිමත් ගොඩනැගිල්ලක කුළුණු තුනක් වගේ. මේ නීති නිසා මූල්‍ය වාර්තා එකිනෙක සැසඳීමේ හැකියාව ඇති වෙනවා. ඒවායේ තියෙන ගණන් හිලව විශ්වාසනීය වෙනවා. ඒ වගේ මේ තොරතුරු තීරණ ගන්න අයට අදාළ වෙනවා. අන්නේ කුළුණු තුන මත තමයි මුළු මූල්‍ය වෙළඳ පොලේම විශ්වාසය ගොඩනැගිලා තියෙන්නේ. හොඳයි. අපි මේ කතාව අවසන් කරමු මෙන්න මේ ප්‍රශ්නයත් එක්ක. මේ වගේ තද නීති රීති නිසා ආයෝජික විශ්වාසය ගොඩනගෙනවා කියන එකේ ප්‍රශ්නයක් නැහැ. ඒක පැහැදිලි. ඒත් අනිත් පැත්තෙන් හිතුවොත් මේ තරම් දැඩි නීති රාමුවක් නිසා වේගයෙන් වෙනස් වන ව්‍යාපාරික ලෝකයේදී සමාගම් වලට කඩිසරව නම්‍යශීලීව වැඩ කරන්න යම් බාධාවක් ඇති වෙනවද? මේ නියාමනය සහ කඩිසරකම අතර හරි බැලන්ස් එක තියෙන්නේ කොතනද? අන්න ඒක තමයි හැමදාම තියෙන විවාදය.